හෙට අනිද්ද රට යන්න හිටපු කොල්ලෙක් වීසා එකක් ඇවිල්ලා මිනිස්සුන්ගේ තියෙන ඉරිසියාව කියන්නේ අල්ලපු ගෙදර මිනිස්සයා ඒ කොල්ලගේ වත්තට මත්ද්‍රව්‍ය දාලා පොලිසියට කතා කරලා මාටු කරලා දීලා. ඉතින් ඒ කොල්ලට රට යන්න හම්බෙලා නැහැ. මේ මගේ යාළුවෙක් කියපු කතාවක් ඒ ගමේ වෙච්ච සිද්ධියක්. ඉතින් මෙන්න මේ වගේ මිනිස්සු ඉන්නවා පුදුමාකාර ඉරිසියාවයි. හරිද? විශේෂයෙන්ම රටකට යන්න වීසා එකක් වාට આવොත් එහෙම යනකම් කියන්න එපා. රට ගියාට පස්සේ කියන්න. නොකිය හිටියත් කමන්නේ. ඉස්සර මිනිස්සු වගේ නෙමේ දැන් ජීවත් වෙන මිනිස්සු හරි ඉරිසියාකාරයි. තව කෙනෙක්ට හරියනවට චුට්ටක්වත් කැමති නැහැ. මිනිස්සු බණි අපිට කිව්වේ නැහැ උඹලා අපිත් එක්ක එකටම හිටියා කියලා. කියන්න යන්න එපා. ඇත්තම ඇත්ත කතාව. මිනිස්සුන්ගේ හිතේ ඉරිසියාව කුහකත්වය කියන එක පැසෝ තියෙන්නේ. ඉතින් බලන්න ඒකොල්ලන්ට කොච්චර දෙයක් වෙලාද කියන එක. ඒක නිසා රටකට යනවා නම් මම ආපහු කියනවා වීසා එකක් එනවා නම් වීසා එකක් ආවොත් කිසිම කෙනෙක්ට කියන්න එපා. ඔයාගේ වැඩවා තනියම කරගන්න. ගියාට පස්සෙ කියන හැම කෙනාටම කියන්න. කවුරුත් ඔයාගේ ළඟින් ඉන්නේ නැහැ. කවුරුත් ඔයාට උදව් කරන්නේ නැහැ. දැන් තියෙන සමාජයේ අපේ ගේම අපි තනියම ගහන්න ඕනේ. මිනිස්සෙක් ඉස්සරහට යනකොට ජීවිතේ කවදාවත් වලකපන්න පුරුදු වෙන්න එපා. විශ්වාස කරන කර්මය ඔයා කෙනෙක්ට වරදක් කළොත් අනිවාර්යෙන් ඒ කර්මය ඔයාගේ පිටිපස්සෙන් ඇවිල්ලා ඔයාට අනිවාර්යෙන් පරිසම් දෙනවා. මම නම් ජීවත් වෙන විශේෂයෙන්ම කර්මය කියන එක ගොඩක් බිලීව් කරන කෙනෙක්. ඒක නිසා මම පෞද්ගලිකව විතර කිසි කෙනෙක්ට වරදක් කරන්නේ නැහැ. මට කවුරු මොනවා කළත් මම මේක අදාළ කරගන්නෙත් නැහැ. මොකද මම හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන මිනිස්සෙක්. හරි සුන්දර ආදරණීය මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් වචනකින් හරි කමන්නේ නැහැ. මිනිස්සෙට උදව් කරන්න. තව කෙනෙක්ගේ සතුට දිහා බලලා සතුට වෙන්න පුළුවන් විදිහේ හරි ආදරණීය මිනිසෙක් වෙන්න.